Hello everyone, welcome to my YouTube channel. I'm Nora. අද වීඩියෝ එකකින් ජර්නල් එකක් හදන විදිහ ඔයාලත් එක්ක කතා කරන්නයි යන්නේ. ඉතින් අපි ජර්නල් කිව්වහම බුලට් ජර්නල්, ග්‍රැටිටියුඩ් ජර්නල් මේ වගේ විවිධ විදිහේ ජර්නල්ස් තියෙනවා. ඒ අතරින් අද අපි හදන්න යන්නේ ඉයර් ප්ලෑන් එකක්. එහෙමත් නැතිනම් අලුත් අවුරුද්දට ලේස්ති වෙන්න කොහොමද අපි අපේ වැඩ ටික ඕගනයිස් කරගන්නේ? ඒ දේවල් වලට වැදගත් වෙන ඉයර් ප්ලෑන් එකක් හදන්නයි යන්නේ. ඉතින් මං අද ඉයර් ප්ලෑන් එක හදන එකත් එක්ක ඔයාලවත් එකතු කරගන්න හිතුවා. මොකද ඉස්කෝලේ යන නංගිලා මාලිලා ඉන්නවා, යුනිවර්සිටි යන අය ඉන්නවා. ඉතින් මේ නංගිලා මාලිලාට කොහොමද තනියම Tamanට කස්ටමයිස් කරපු මේ ඉයර් ප්ලෑන් එකක් හදාගන්නේ කියන එකයි අද බෙදාගන්න යන්නේ. මොකද මේ වෙද්දි ඉයර් ප්ලෑනර්ස් ගොඩාක් කඩේ ගන්න තියෙනවා. ඉතින් ඒ ඉයර් ප්ලෑනර්ස් මමත් ගිය අවුරුද්දේ අරගත්තා. ඒ වුණාට ඒකේ තියෙන ප්‍රශ්නේ ඒ ඉයර් ප්ලෑන් එක අපිටම ඕගනයිස් කරපු එකක් නෙවෙයිනේ. ඉතින් අපි සමහර වෙලාවට ස්ටඩීස් කරන අය, වර්ක් කරන අය එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒ නිසා කස්ටමයිස් කරලා තමන්ගේ අවශ්‍යතාවය අනුව එකක් හදාගන්න එක ගොඩාක් වටිනවා. ඉතින් මේකට ඔයාට නෝට්බුක් එකක් කැන් ලස්සන එකක් ගන්නවා නම් ඔයාට ගන්න පුළුවන් නම් එහෙම හොඳයි. එහෙම නැත්නම් ඔයාට ගන්න පහසු විදිහේ නෝට්බුක් එකක් මේකට අරගන්න. අරගෙන අපි ඉස්සෙල්ලාම පිටුවේ මම දැම්මා වගේ අපි මේකට ඉයර් ප්ලෑන් එක කියලා ලියලා ලස්සනට ඔයාට චිත්‍රයක් අඳිනවා නම් චිත්‍රයක් අඳින්නත් පුළුවන්. ඒ වගේම ස්ටිකර්ස් එහෙමත් පාවිච්චි කරන්න පුළුවන්. ස්ටිකර් කාඩ් දෙක තුනක්, පාට පෑන් ටිකක්, හයිලයිට්ස් ටිකක් අරගත්තා නම් ඔයාට පුළුවන් ලස්සනට මේක හදාගන්න ඔයාට ඕනේ විදිහට. ඇයි අපි ඉයර් ප්ලෑන් එකක් පාවිච්චි කරන්නේ? අපේ වැඩ ඕගනයිස් කරගන්න. මොකද අපේ වැඩ ටික හරියට ඕගනයිස් කරගන්න එක ගොඩාක් වැදගත් වෙනවා. එතනදී ඔයාට තියෙන ගෝල්ස් මොනවාද කියන එක ඒව අචීව් කරගන්න, ඒව සැලසුම් කරගන්න ඕනේ. ඉතින් මම මගේ මේ ජර්නල් එකේ ගෝල්ස් කැටගරිස් 3කට වෙන් කළා. ඔයාලා දැක්කා වගේම ෆයිනෑන්ෂියල් ගෝල්ස්, පර්සනල් ගෝල්ස්, ඇකඩමික් ගෝල්ස් මේ විදිහට ගෝල්ස් කැටගරයිස් කරලා ඔයාට පුළුවන් ඔයාගේ තියෙන ගෝල්ස් ඒකට ඇඩ් කරගන්න. ඊට අමතරව ඔයාට පුළුවන් අවශ්‍යයි නම් print outs අරගෙන අලව ගන්න. අපි අවම වියදමකින් ඒ කියන්නේ ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා ගොඩාක් සල්ලි වියදම් කරන්න අමාරුයිනේ. ඊළඟට අපි යන්නේ බකට් ලිස්ට් එකක් කොහොමද හදන්නේ? ඒ කියන්නේ මොකක්ද මේ බකට් ලිස්ට් එක කියන්නේ? ගොඩක් අය නම් දන්නවත් ඇති. බකට් ලිස්ට් එකකින් වෙන්නේ අපේ අවුරුද්ද ඇතුළත අපිට ගන්න අවශ්‍යයි කියලා හිතන දේවල්. ඒ වගේ දේවල් අපි කරන්න ආස දේවල්, යන්න ආස තැන්. ඒ වගේ දේවල් අපි මේ බකට් ලිස්ට් එකට දාගන්නවා. සාමාන්‍යයෙන් අපේ නිතර දකින්නකොට ඒ දේවල් එතකොට තමයි අපිට මේක කරන්න මොටිවේෂන් එකක් එන්නේ. එහෙම නොවි අපිටම මතක නෑ ඊට පස්සේ අපිට මොනවද ඕනේ කියලා. ඒ නිසා බකට් ලිස්ට් එකක් කියන්නේ ගොඩාක් වැදගත් වෙනවා. එතකොට අපිට පුළුවන් ඒ හීන එකින් එක අචීව් කරන්න. ඉතින් ඒ වගේමයි වර්ක් කරන කෙනෙක් නම් ගොඩක් වෙලාවට බජට් ට්‍රැක් එකක් වැදගත් වෙන්නේ වර්ක් කරන කෙනෙක්ට. මොකද ඔයාගේ ඉන්කම් එක ඒ වගේම වර්ක් කරනවා කියන්නේ ජොබ් එකක් හෝ බිස්නස් එකක් මේ වගේ දෙයක් කරනවා නම් එතනදී ඔයාගේ ඉන්කම් එක කොච්චරද ඒ වගේම සේවිංග්ස් කොච්චරද ඔයා කොයි වගේ ප්‍රමාණයක් ඒ මාසෙදි ඉන්වෙස්ට් කරලා තියෙනවද මේ දේවල් දැනගන්න එක මනි මැනේජ්මන්ට් වලට ඒ කියන්නේ ෆයිනෑන්ෂියල් මැනේජ්මන්ට් වලට වැදගත් වෙනවා. මොකද අපි ගාව අපි සල්ලි වියදම් කරනකොට ඒක කළමනාකරණය කර ගැනීම ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේ බජට් ට්‍රැකර් එකේ මේකේ මන්ත් එක ඒ වගේම අපේ ඉන්කම් එක කොච්චරද ඒ වගේම එක්ස්පෙන්සස් කොච්චරද ඒ මාසය ඇතුළතදී කියලා අපි මේකේ ට්‍රැක් කර ගන්නවා. එතකොට අපිට බලන්න පුළුවන් මාසෙන් මාසෙට අපේ ඉන්කම් එකේ වගේම සේවිංග්ස් වල එක්ස්පෙන්සස් වල කොයි වගේ වෙනස් වීමක්ද වෙන්නේ කියන එක. ඉතින් මේ විදිහට එකින් එක අපි දේවල් ට්‍රැක් කරගත්තාම අපිට පහසුයි අපේ වැඩ ඕගනයිස් කරගන්න වගේම ඔයාගේ පර්සනල් ඩිවලොප්මන්ට් එකට ඒක වැදගත් වෙනවා. මේක ස්ටඩි කරන කෙනෙක් නම් ඔයාට ඔයාගේ ස්ටඩීස් වලට අවශ්‍ය කරන ට්‍රැකර්ස් මේකට එකතු කරගන්න පුළුවන්.
ඒ වගේමයි දැන් වර්ක් කරන කෙනෙක් නම් වර්කින් කැලෙන්ඩර් එකක් ඇඩ් කරගන්න එක හොඳයි. ඒ කියන්නේ අපි වැඩ කරන කෙනෙක් නම් වර්කින් කැලෙන්ඩර් එකක් කියන එක අපිට අවශ්‍ය වෙනවා. මොකද එක එක්කෙනා කියන්නේ ඩේලි ජොබ් එකට යන කට්ටිය ඉන්න පුළුවන්, වර්ක් ෆ්‍රොම් හෝම් කරන අය, ඒ වගේම සෙෂන්ස් වලට අවුට්ඩෝර් යන අය, ලෙක්චර්ස් කරන අය, එක එක විදිහේ ඔයාගේ අවශ්‍යතාවය අනුව, ඔයාගේ වර්කින් එන්වයරන්මන්ට් එක අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට ටේබල්ස් විදිහට මාසෙන් මාසට එක ටේබල් එකක් එක මාසෙකට දාගෙන ඒක ඇතුලේ ට්‍රැක් කරගන්න එක්කෝ ඔයා නිවාඩු ගත්තනම් ඒවා ඔයාගේ ඒ දවස ඔයා වැඩට ගියා නම් ඒක ඒ වගේ දේවල් ඔයාට අවශ්‍ය දේ ටික මාක් කරගන්න පුළුවන්. ඊළඟට ඔයා YouTube කරන කෙනෙක් නම් එහෙම නැත්නම් මොකක් හරි සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක වැඩ කරන කෙනෙක් නම් එතකොට ඔයාට පුළුවන් ඔයාගේ YouTube එකේ ඩිවලොප්මන්ට් එක කොහොමද කියන එක ට්‍රැක් කරගන්න. ඒකත් ගොඩක් ඉම්පෝටන්ට් නේ. ඉතින් මන්ත් එක ඒ මාසය ඇතුළතදී කොච්චර සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් එකතු වුණාද? ඒ වගේම වීඩියෝස් කොයි විදිහටද ඕගනයිස් කරන්නේ මේ දේවල්ද එකතු කරන්න පුළුවන්. ඒ අපි කතා කරේ ඊයර් එක ප්ලෑන් කරන විදිහනේ. ඊළඟට මන්ත් එකෙන් මන්ත් එකට ඔයාට වෙනම ලිස්ට් ට්‍රැකර්ස් එකතු කරගන්න පුළුවන්. මේකෙත් බකට් ලිස්ට් එකක් මම ඇඩ් කරා. මෙතනට බකට් ලිස්ට් එකක් ඇඩ් කරේ අපි අර මුලින් ඇඩ් කරේ ඊයර් එකටම බකට් ලිස්ට් එකනේ. ඒකෙන් අපිට මේ ගෝල්ස් වෙන වෙනම මාසෙට අදාළව ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට ඇක්ෂන් ප්ලෑන් එකේදී ඔයාට පුළුවන් ඔයා ඒ මාසය ඇතුළතදී කරන්න ඉන්න දේවල් ප්ලෑන් කරන්න. ඊළඟට ඔයාට පුළුවන් ස්ටඩි ට්‍රැකර් එකක් දවස් 30 15ට දාලා number of hours ගන්න. ඒ කියන්නේ ඔයා පැය කීයක් වැඩ කළාද දවසට කියන එක ඔයාට ට්‍රැක් කරන්න පුළුවන්. ඒකෙන් ඔයාට තේරෙනවා ඔයා කොච්චර වෙලාවක් නාස්ති කරාද, කොච්චර වෙලාවක් වැඩ කරාද, ඒ දවස ඔයාට ඉෆෙක්ටිව් වුණාද කියලා. ඒ වගේමයි හැම වීක් ඩේ එකකටම to do list එකක් ඇඩ් කරගන්න. ඔයාට වෙනම to do list එකක් ඇඩ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට සතියකට එක පිටුවක් වෙන් කරලා ඒකේ පොඩි to do list එකක් දාලා අර ඔයාට මාක් කරගන්න. ඒ කියන්නේ අනිවාර්යෙන් අමතක වෙන දේවල් ඒකට ඇඩ් කරලා තියාගන්න පුළුවන්. ඉතින් මොකද to do list එකක් කියන එක අපිට ගොඩාක් වැදගත් වෙනවා අපි වැඩ කරද්දී to do list එකක් නොවුනොත් අපේ දවස කොහොමද ගත කරේ කියන එක අපිට අයිඩියා එකක් නැහැ. ඒ නිසා ඒක ගොඩාක් ඉම්පෝටන්ට් වෙනවා වැඩ කරද්දී. ඒ වගේමයි ක්ලීනින් ට්‍රැකර් එකක්, ඒ වගේම මීල් ප්‍රෙපරේෂන් ට්‍රැකර් එකක් ඔයාට අවශ්‍යතාවයේ අනුව ඒ කියන්නේ ඔයාට මේ දේවල් ට්‍රැක් කරගන්න ඕනේ නම් ඒකත් ඇඩ් කරගන්න පුළුවන්. ගෙදර ඉන්න කෙනෙක් නම් එතකොට කොහොමද මීල් ප්‍රෙපෙයාර් කරන්නේ, වගේම ක්ලීන් කරන්නේ, මේ දේවල් ඔයාට එකතු කරගන්නත් පුළුවන්. මන්ත්ලි බජට් ට්‍රැකර් එකක් හැම මාසෙකම අප්ඩේට් කරන එක ගොඩාක් වැදගත්. ඉතින් ඒ නිසා ඔයා ඒ මාසෙට අදාළව ඒ මාසේ අපි කොච්චර ප්‍රමාණයක් ට්‍රාන්ස්පෝර්ට් වලට වියදම් වුණාද, අපි ෆාස්ට් ෆුඩ්ස් වලට කොෆි බොන්න මේ දේවල් වලට කොච්චර ප්‍රමාණයක් ගියාද, ග්‍රොසරිස් ගන්න කොච්චර වියදමක් ගියාද, shopping යන්න කොච්චර වියදමක් ගියාද, මේ වගේ දේවල් ට්‍රැක් කරන එක ගොඩාක් වැදගත් වෙනවා. නිසා බජට් ට්‍රැකර් එකක් කියන එක ගොඩාක් ඉම්පෝටන්ට් වෙනවා. ඒක ඔයාට මාසෙන් මාසෙට විතරක් නෙවෙයි ඔයා වීක්ලි ඔයාගේ බජට් එක ට්‍රැක් කරගන්න.
මම මෙන්න මේ විදිහට ඇඩ් කළා ට්‍රාන්ස්පෝර්ට් වලට කොච්චරද රෙන්ට් ඒ වගේම බිල් ගෙවන්න තියෙන ඒවා shopping යන ස්කින් කෙයාර් වලට මම කොච්චර මුදලක් වැය කරනවද කියන එක amount එක ඒ වගේම මේ සම්බන්ධයෙන් රිමාර්ක් එකක් දාන්න නම් ඒ දේවල් දාන්න මම මේ විදිහට monthly budget tracker එකක් හදාගත්තා. ඒතර monthly budget tracker එකට ඔයාට අවශ්‍ය දේවල් ඔයා ඇඩ් කරගන්න එක එක්කෙනාට එතකොට කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන්. ඔයාගේ බජට් ට්‍රැකර් එකට මොන වගේ දේවල්ද ඇඩ් කරගන්නේ කියලා. ඊළඟට මම ඇඩ් කරන්න යන්නේ හැබිට් ට්‍රැකර් එක. හැබිට් ට්‍රැකර් එක ගොඩාක් අපිට ඉම්පෝර්ටන්ට් වෙනවා. අපේ හැබිට්ස් කොයි වගේද කියන එක. ඉතින් අපි එක දෙයක් අර දිග කාලයක් කරාම ඒක අපිට හැබිට් එකක් බවට පත් වෙනවා. එතකන් අපි ඒක කොහොම හරි ට්‍රැක් කරගෙන කරන්න ඕනි වෙනවා. එක එක්කෙනාගේ හැබිට්ස් එක එක විදිහයි. මේ විදිහට හැබිට් ට්‍රැකර් එකේ ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය හැබිට්ස් මොනවාද කියලා සටහන් කරලා ඒ හැබිට්ස් ඒ දවසේ කරාද නැද්ද කියන එක මාක් කරගන්න. ඉතින් මේවට ලස්සන පින්තූර ඇඩ් කරගන්න ඕනේ. චිත්‍ර පාට කරගන්නත් ඕනේ. මම මේක ඔයාලට අයිඩියා එකක් ගන්න හැදුවේ. මොකද මේක ස්ටඩි කරන අයට, වර්ක් කරන අයට හැමෝටම හරියන විදිහේ දේවල් ට්‍රැකර්ස් එකතු කරේ. මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. අයිඩියා එකක් එන්න ඇති කොහොමද අපි ජර්නල් එකක් හදන්නේ කියලා. ඉතින් ඔයත් ජර්නල් එකක් හදන්න ඔයාගේ අයිඩියාස් යටින් කමෙන්ට් කරගෙන channel එක subscribe කරන් යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. ගිහින් එන්නම්. bye.